තියෙන්නේ අපිව දැන් බණ අහන්න පුරුදු වුණාන් පස්සේ අපි අහලා එක එක්කෙනාගේ එක එක කරුණුනේ තියෙන්නේ. එතකොට ඔව්. එයා ඒ පෙන්නන හැඩතලයක් තියෙනවනේ. ඔව්. ඒ හැඩතලේ හරි කියලා අපි එතෙන්ට අහලා ඉවරනකොට අපි හිතනවා ඒක හරි කියලා. ඊට පස්සේ ඔව්. අපි ඒ චිත්‍රෙත් එක්ක ලෝකේ ජීවත් වෙන්න හදනකොට ඒක වැරදි කියලා තේරෙනවා. ඊට පස්සේ අපිට ආය අඩුපාඩුවක් එනවා තව කෙනෙක් ගියාම. අපි මුළු ජීවිතේම එතකොට වයසට යනකම්ම අපි ඔය එහෙම එක එක කෙනකෙනාගේ හැඩතල වලට මාරු වෙවි ඉඳලා අපේ සිහිය කියන එක අර මොට වෙලා තියෙනවා ඊට පස්සේ. ඒ කියන්නේ මොට වෙනවා. ඒ කියන්නේ අපිට දැන් මේක සිහිය කියන එකත් හැමතිස්සෙම අර මේක පාවිච්චි වෙන්න ගත්තයින් පස්සේ ඒකත් ෂෙය වෙනවනේ නැති වෙනවනේ. එහෙම උනායින් පස්සේ ගොඩක් වෙන්නේ ඔය වයසට ගිහපු අම්මලාට මේක හොයාගන්න ගිහපු අයට වෙලා තියෙන්නේ ඒ සිහි කල්පනාව නැතුව යනවා අවසානට. ඒ කියන්නේ අවශ්‍යම දේ තමයි සිහි කල්පනාව. ඒක තමයි නැතිම මහත්තයා. ඒ කියන්නේ ඒක නැති වෙන්න හේතුව ඒකයි. ඒ කියන්නේ දැන් සිහි කල්පනාව කියන එක තියෙන්න ඕන මේක තේරුම් ගන්න. ඒ කියන්නේ ඒ සිහි කල්පනාවම තමයි මේ ජීවිතය කියන එක. වෙන එකක් නෙමෙයි. දැන් අපි ඒ අර කියනකොට මේ වෙලාවේ මතක තියෙනවා ආයෙ මතකත් එහෙම නැහැ. ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් ඒක වෙලා තියෙනවා මේක ඒකටම ඡය වෙලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් ඔයා ආයෙ එකක් හොයන්න උත්සාහ කරනවා කියන්නේ ඔය තියෙන ටික නැති වෙන එක. ඒකයි මම කියන්නේ ඕකෙන් අයින් වෙන්න. දැන් ඔයාට දැන් යම් කිසි හරි දැන් දැනීමක් තියෙනවා අඳුර ගන්න පුළුවන් දේවල් තේරුම් ගන්න පුළුවන්. ඒකම තමයි සිහි කල්පනාව කියන්නේ. ওই ටික තමයි ඕනම ටික. අන්න ඒ ටිකත් එක්ක මේ ජීවිතේ දැන් මේ ඇත්තම දැන් අම්මලා ඔය ජීවිතේ මේ අර කන්දක් වගේ නම් මුදුනටම නැගලා දැන් අවසාන හරියනේ ඇත්තම කතාවක් පිළිගන්න ඕනනේ. අපිත් ඔය කන්දේ හොම් වෙනවා. හොම් පල්ලෙහාට එනවා. එතකොට මේ අවසාන ටිකේ ජීවිතේ හරි අපිට විඳින්න පුළුවන් අම්මේ කියන්නේ. එතකොට මේක තේරුම් ගත්තයින් පස්සේ මේ ජීවිතේ විඳින්න තමයි හම්බ වෙන්නේ. එතකොට ඔයාට හම්බ වෙන්නේ දවසට හම්බ වෙන මිනිස්සෙක්ද කෙනෙක්ද එයාලත් එක්ක හරි ලස්සනට ජීවිතේ ගෙවෙන්න. ඒ කියන්නේ අපි අර අංගගත එකක් නැතුව තමන් අව්‍යාජව ජීවිතේ විඳින්න උත්සාහ කර. අන්න ඒක තමයි ඉතුරු වෙන්නේ. ඒ ටික ගෙවන්න ඒ කියන්නේ අපිට අන්තිම කාලේ එහෙම ගෙවන්න හම්බුණා කියන්නේ මේක තේරුම් ගත්තා කියන එක. අර ඒක මාර වටිනවා. දැන් ගොඩක් අයට මේ වෙලා තියෙන්නේ ඕක කතන්දරේ හොයන්න ගිහලා අවසානට එයාලා මුකුත්ම තේරුම් ගන්න බැරුව අපරාධ මුළු ජීවිතේම නාස්ති වෙලා.